ඉතින් කොහොමද කොල්ලොස් සෙට් එකටම. ඉතින් අද දවස් 12කින් විතර තමයි වීඩියෝ එකක් දාන්නේ. ඒ නිසා channel එක reach එකත් හොඳටම බහලපන්. අනිවාර්යෙන් like එකක් දාන්න, subscribe කරකුත් දාන්න, subscribe 4000ට යන්න. ඉතින් subscribe නොකරත් කමන්නේ අනිවාර්යෙන් like එකක් දාපන්. එතකොට තමයි මේ වීඩියෝ grow වෙන්නේ. ඉතින් like එකක් දාලා support එකක් දෙන්න. මොකද මං මේ වීඩියෝ දැන් ගොඩ දවසකින් දාන්න ඒක නිසා ප්‍රෝබන් like එකක් දාලා support එකක් ඕන මගේ set එකකින්. ඉතින් වීඩියෝ එක skip කරන්න එපා පොඩ්ඩක්වත් මේක පට්ටම වස්සව මේ save එක හදන විදිහ වීඩියෝ එකක් ඕන දීලා අනිවාර්යෙන් comment එකක් දාපන්ලා. ඉතින් තව ඉතින් මේ post එකේ පේන විදිහට බං ඔයාලට මේ post එකේ පේන විදිහට ඔයාලට අපේ free logo නෙමෙයි ඕන design එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේක මම ඔයාලා වෙනම දුන්න සේවාවක්. ඉතින් හැමෝම මේකට message එකක් දාන්න. ඉතින් මගේ WhatsApp number එකට ඒක post වෙලා ඇති. තව ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එක බලන වෙලාව අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්නකෝ මං අනිවාර්යෙන් මේ වීඩියෝ බලන වෙලාව කමෙන්ට් එකක් දාන්න. හරියට එන වැඩි කතාවක් බහන්න. යමු අපි අදගෙන ආපු සුපිරි වීඩියෝ එකට. ඒක දන්න ඇතිනේ බං. මුලින්ම යන්න ඕන. මුලින්ම මේකෙන් බලට පෙන්නන්න. මෙන්න මේ කිට් එක තියෙනවා. මෙන්න මේ වගේ කිට්ටියක් තියෙනවා මේකේ. මෙන්න මේ කිට් එක ලස්සන හැබැයි. නෑ එකක් ඇත්තේ මම දැක්කේ මෙතන ලස්සනට පේනවා. මෙන්න මේ කිට් එක ලස්සනයි ටිකක්. මෙන්න මේව තමයි ඒක තියෙන්නේ. ඊයන් මම මේකේ වැඩි ප්ලේ කරන්නේ නෑ නිකන්. ඒ කියන්නේ වැඩි ප්ලේ කරන්නෙම නෑ මේකෙන්. ඒකට අර මේව නම් ජෙම් ටොප් අප් කරලා ගත්තා. ඒ කියන්නේ ජෙම් 100 ටොප් අප් කරනම තව ජෙම් 100 ෆ්‍රී හම්බ වෙනවා. එන්නේ වගේ ඉවෙන්ට් වලින් තමයි ඒව ගත්තේ බං. ජෙම් 150 ලොල. වලට මම පෙන්නන්නකො මේ account එකේ මේ කියන්නේ මේ එකේ review එකක් පෙන්නන්න. මේ account එකේ නෙමෙයි review එක පෙන්නන්න උඹලා දන්නවනේ. ආඩෝ මෙන්න මේකත් ආවා. මෙන්න බලපන් කෑලි තෝගේ. අඩෝ ආනවල සද්ද එහෙම ගණන් ගන්න එපා. ගොඩ දවසින් වීඩියෝ එකක් දාන්න උන්න එක්සෑම් තිබ්බා. එක්සෑම් එක ඉවර වුණා. පෙරේද ඉවරුනේ ඒකයි. මෙන්න බලන්න. නෑ අපි ස්ටෝ එකට යන්. ස්ටෝ එක පැත්තට යන්කො මුලින්ම. ස්ටෝ එක පැත්තට ගියාම මෙන්න මේ වගේ තමයි ස්ටෝ එකේ. අපි ඉවෙන්ට් වලට ජම් වෙන ඩේලි ස්පෙෂල් 150ට මෙන්න මේ සුපිරි මෝඩ් ටික බලපන්. පොඩි දෙපා පැක් එකක් ඩවුන්ලෝඩ් කරනවා බං. මොනවද යක්. මේ බලපන්. මේ බලපන් මේ එහෙම ජෙම් 150යි මේ බලපන්. උඹලා හිතන්නේ වාසි නැද්ද? උඹලට මේ එකක් හදන විදිය ගැන වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරිද? අයිටම් වලට ගියාම නම් මේ අප් කරන ටෝකන් තියෙනවනේ. ටක් 10යි. මෙන්න මේව තියෙනවා බං බොක්ස් 40යි. මේක එන්න පුළුවන් සමහරලාට නැත්තම් මෙන්න මෙන් එකක් හරි මේවා හරියන්නේ එහෙම එන්න පුළුවන් බං මේකේ. ජෙම් 40යි ඉතින්. මෙන්න රෝස් මලක් වඩන එකයි මේ. බලපන් ඉමෝට් නම් ඉමෝට් ආයි. නේ? වාසි නැද්ද කියපන් ඉතින්. ෆැෂන් ඔය ජෙම් 50යි. ජෙම් 50යි එක දවස් 3කට නැත්තම් ජෙම් 45යි සමහර ඒවා එක පර්මනන්ට්. එන්නේ එහෙම. බලන්න වාසි මෙන්න බන්ඩල් නම් ඉතින් 1000යි. මේව 1000යි. බල් ඉන්දුනීසියන් සර්වර් එකට මගෙන් ටොප් අප් කරගන්න පුළුවන්. ඉන්දුනීසියන් සර්වර් එකේ නම් මන්ත්ලියක් අපේ ගානට වඩා අඩුවෙන් තියෙන්නේ මන්ත්ලි එහෙමනම්. මේ තියෙන්නේ මෙන්න බලපන්. අය මාස්ක් එක පට්ට හොඳේ පට්ට ක්වොලිටියක් තියෙන මාස්ක් නේ ඉතින්. මේ බලපන් ඒවත් තියෙනවා. සේරම. උඹට මන්ත්ලියක් දාගත්තොත් ගොඩක් දේවල් ගත හැකි account එකට. ඉතින් හදලා බලපන්. මොකද ප්‍රොක්සි ඒ වගේ නෙමෙයි උඹලට ප්ලේ කරන්න පුළුවන් account එක මේ බලපන්. මේ උඹලට ප්ලේ කරන්න පුළුවන් ප්‍රොක්සි අනම්ම නම් ඒව නෙමෙයි නේ බං. ඒක නිසා වාසි. මෙන්න මේ බලපන් ඉස්සර විශ්වයේ දහං ගහක් කිටුයි ගොඩක් දේවල් තියෙනවා. අර 1.9 එකක නේද? නෑ. හරි ඉතින් මේ බලපන් මෙන්න ෆුල් බන්ඩල්. මේව තියෙනවා කලෙක්ෂන් පැත්තට ගියාම මෙන්න ඉමෝට් නම්. මෙන්න රෝස මල්ල දෙනේවා මෙන්න. ජාග. මේක අපි බලමු. මේ බලපන් ආයේ ඉතින් පිස්සු හැදෙනවා මේවා දැක්කම. මං කියන්නේ මේව එහෙම තියෙනවනේ බං.
තව උඹලට වීක් ලයිට් දෙකක් දාගත්තත් කමක් නැහැ බං උඹලට පොඩ්ඩක් උඹලට වීක් ලයිට් දෙකක් දාගෙන ලොල ගත්තත් කමක් නැහැ බං මේ මේව 300 ලොල තිබ්බ ලොල ගිහිල්ලා දන්නේ නැහැ හොඳද දැන් කොට දවසකට කලින් ලොල තිබ්බේ නෑ ලොල ගිහිල්ලා බං මෙන්න මේ වෙහෙම දවස් 5කට ගත ජෙම් 5න් දවස් ගන්නකට ගත හැකි මේ ඉමෝට් එහෙම ලොල ගිහිල්ලාද නැත්නම් යට තීත් දන්නේ නැහැ බං අනේ මේ තියෙන ලොල ජෙම් 150 ලොල ගන්න සෙට් එකට ගත හැකි මේ වෙන්න බලන්න මේ නම් පෙන්නන්න යන්නේ නැහැ මේ මම ක්ෂණික යවන්න නැත්තම් වීඩියෝ එක දිග වෙනවා බං අරව 50යි මේ බලපන් ඔය පෑන් මිස්කේ මේ එක පර්මනන්ට් නැත්තම් දවස් 7කට නැත්තම් දවස් 3කට මේ ඒක පැය 24කට එහෙම අපේ තියෙන බොක්ස් තියෙනවා මේක මොකද්ද තියෙන්නේ දවස් 3කට ජෙම් 15යි දවස් 30කට ජෙම් 150යි පර්මනන්ට් 500යි පොඩ්ඩක් පාක් කරලා 450යි හරිනේ තමයි තියන්නේ ටික මෙන්න බලපන් ඉතින් පිස්සු පීකුදු හරිද දැන්ටත් උඹලට මැජික් කියුබ් එකක් ගතයි මම නම් ප්ලේ කරන්නේ නැති නිසා මං ඉතින් වැඩි උනන්දුවක් නැහැ මේ බලපන් පොඩි දපා එක ගිහිල්ලා දන්නේ නැහැ හැබැයි හරිද පස්සේ යන්නේ ගිහිල්ලා ડોක්ටර් රෙඩ් බන්ඩල් එක තියෙනවා වෙනම එක තියෙනවා ද ඔපරේෂන් එලයිට් එක මේ ලයිට් එක බලපන් මේකන ලයිට් එක කොයි මතක මේකත් ලයිට් එකක්ද ඒ දාන සෙට් එක කමෙන්ට් එකක් දාන්න යන්න මෙන්න ෆුට්බෝල් කිට් මෙන්න ජෝකර් ඉතින් පිස්සු පීකුදු මෙන්න බ්‍රේක් ඩාන්ස් ආයේ ෆෙස්ට් එක මම කැමති මේක සුපිරි බණ්ඩල් එකක් බම් මේ පේනවනේ ඉතින් ගන්න ගම සෙට් ඉතින් ආයේ මේ බලපන් මේකට තියෙන කිප් මෙන්න ලස්සන බලපන් මේ වල මෙන්න ආයෙත් පාට්ටම වාසිය හැබැයි මේන් ගන්න කැරට් එක ගෙනෙන්නම් බං කොයින් 20000ක් වෙනවා මම මේක මෙන්න ජෙම් 40යි මේවත් වෙන්න පුළුවන් ඒ කියන්නේ මේ gift යවන්න උනත් පුළුවන් gift යවන්න ලොල එහෙම බෑ මට හිතෙන්නේ මේ emote එක විතර අඩෝ මේකක් තියෙනවා බං අපිට ෆ්‍රී දුන්න එක දැන් යන් අපිට දීලා තියෙන ඉවෙන්ට් එකකට හොඳද අපේ සර්වර් එකට එන්න කලින් මේකේ ගොඩක් ඉවෙන්ට් අපේ සර්වර් එකට එන්න කලින් දෙනවා මේකට අපේ සර්වර් එකට එන්න කලින් ගොඩක් ඉවෙන්ට් දෙනවා කලින් මේක තාම තියෙනවා බං අපේ ගිහිල්ලා නේ ඒක මෙන්න මේවා ඩේල් ලොගින් වලට තියෙනවා මේවා කෑලි එකතු කරලා ගන්න ගොඩක් දේවල් ගත්ත හැකි මම උඹලට මේකේ මම ටොප් අප් කරා පොඩ්ඩයි වැඩි ටොප් අප් කරේ නැහැ ඒවා සේම් يعني ජෙම් 100 ටොප් අප් කරොත් තව ජෙම් 100 ෆ්‍රී වා ෆ්‍රී ඊට ජෙම් 25 ටොප් අප් කරොත් තව 25 ෆ්‍රී එන්නේ හැම තියෙනවා බං මේ එච්චරයි මේ කියන්ති ඒ ටික නම් එච්චරයි පොඩි ඉඳන් ජෙම් ඉවෙන්ට් පැත්තට ජෙම් 616ක් ටොප් අප් කළා වීක් ලයිට් එක 300යි වීක් ලයිට් එක ජෙම් 200ක් හම්බ වෙනවා මේ සර්වර් එකේ එතකොට වීක්ලියක් 700යි වීක්ලියට ජෙම් 450යි හම්බ වෙන්නේ මේක මිල අඩුයි මන් දාද්දි මිල කියන්නේ අඩුයි මේකේ ගේම් එකේම නේ ඒක නිසා මන්ත්ලියට 2700යි බං මන්ත්ලියට ජෙම් 2000යි හම්බ වෙන්නේ මේ තියෙන ජෙම් 50 ටොප් අප් කරොත් ජෙම් 100 ටොප් අප් කරොත් 50 ෆ්‍රී ජෙම් 200 ටොප් අප් කරොත් 100 ෆ්‍රී ජෙම් 400 ටොප් අප් කරොත් 200 ෆ්‍රී ඊට පස්සේ 1000 ජෙම් 25 ටොප් අප් කරොත් ෆ්‍රී එන්නේ එහෙම තියෙනවා බං ගොඩක් මේ බලපන් අපේ එකට එන්න කලින් ගොඩක් ඉවෙන්ට් එනවා මේව නම් අපේ එකට ආවනේ මේ බලපන් कोई स्टोर टॉप මේ බලන්න මේ බලපන් ඉන්කුබේටර් මේව තාම තියෙනවා
අනේවා මේ පැක් ඩවුන්ලෝඩ් කරන්න මොකද මන් දන්නේ කියපන් හැමතිස්සෙම මොනලා හරි පැක් එකක් ඩවුන්ලෝඩ් කරනවා බන් ඩේටා ටික ගන්න නේ බලපන් මෙන්න එක්ස්චේන්ජ් පැත්තට ගියාම මෙන්න ආයෙ ඉතින් මම කැලලා ගියායි සුපිරිය හරිද මේක හදන විදිය ගැන මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම් ඕනනම් ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න මම වැඩි ජෙම් ටොප් කරෙන්නේ නැහැ මම තව YT එකකුත් තියෙනවා මම ගර්ල් YT කලිසමකුත් තියෙනවා මේකේ ජෙම් 70ක් වගේ ගිය YT ටික ගන්න අර මිස් ජොබ් එකක් ඇවිල්ලා ඒකෙන් තමයි මම ගත්තේ අර ටෝකන් ගන්න පුළුවන් තිබ්බ ටෝකන් 70ක් ගොයි ජෙම් 15කටද 50කට තිබ්බ 70ක් දොහද ඒකෙන් අරන් එක්ස්චේන්ජ් කරලා තමයි ගත්තේ බා මේ මෙන්න මේකත් ගත්තා මම වාසි ගොඩක් වාසි පුතේ පොට් ඉන්න බලන්න තව ඉතින් මම මගේ account එකට අර අනිත් account එකට 9 ස්පින් එකෙන් ෆිස්ට් එක ආවා ඒ කියන්නේ ඒක තමයි ජෙම් ලකි කියන්නේ ඉතින් টොප් අප් කරගන්න ඕන සෙට් එකට টොප් අප් පාරක් දාගන්න හරිද මම ඔයාලට පෙන්නන්නම් ඒක පොඩ්ඩින්නකො පෙන්නන්න මෙන්න ෆිස්ට් එක වැද්දායි සුපිරියට හාටි ගැන අද වීඩියෝ එක ඉවර වෙනවා අපි ගිහිල්ලා එන්නම් හැමෝටම පරිස්සමට ඉන්න හැමෝටම ජය වේවා